මම නම් මේ ලේවලින් නිදොස් වෙනවා කියලා. එයා කියනවා ඔයාලා කැමති කෙනෙක් තෝරගන්න. මෙන්න බාර්නබස් ඉන්නවා, හොරෙක් ඉන්නවා, මෙන්න යේසුස් වහන්සේ ඉන්නවා, කිසිම වැරද්දක් නොකරපු. නායක පූජකවරු මිනිස්සුયો කුපිත කරලා පොළඹවනවා කවුරු තෝරගන්නද? බාර්නබස්ව තෝරගන්න, යේසුස් වහන්සේව කුරුසියේ ඇනගස්සවන්න. ඉතින් පිලාත් ඔවුන්ගේ ඉල්ලීමට ඉඩ දීලා ඔහුගේ අත හොදගෙන ඒ ලේවල වරදකාරීත්වයේ මිනිස්යන් පිට පැටෙව්වා. ඊට පස්සේ යේසුස් වහන්සේ කුරුසියට යන්න කලින් කසපාර 39ක් ගහන්න කියලා අණ කරනවා. ඒ කසපාර 39 ගහනවා. ඊට පස්සේ පාන්දර සමයන උදෑසන 9ට විතර යේසුස් වහන්සේ කුරුසපත් කරන පිණිස කුරුසිය ඇදගෙන කොහෙටද යන්නේ? ගොල්ගොතා කියන ස්ථානයට, හිස් කබල කියන ස්ථානයට යේසුස් වහන්සේ ගමන් කරනවා. මේ තමයි ඒ ටික තියෙන්නේ මේ Good Friday නැත්නම් මහා සිකුරාදා තියෙන දේවල් ටික. ඊට පස්සේ යේසුස් වහන්සේ ස්ථානයට ගමන් කරනවා. ටික දුරක් යද්දී උන්වහන්සේට ඒක ගෙනියන්න බෑ. ඒ නිසා මිනිස්සෙක් ඔහු වෙනුවෙන් ඒක ගෙනියන්න ඉදිරිපත් වෙනවා. ඊට පස්සේ සවස 3ට පමණ යේසුස් වහන්සේව කුරුසියේ තියලා මොනවද කරන්නේ? ඇන ගහනවා. කුරුසියේ තියලා උන්වහන්සේව ඇන ගහනවා. කුරුසියේ තියලා උන්වහන්සේව ඇන ගැහුවට පස්සේ සවස 6 වෙනකන් ඒ මුළුල්ලේම මොනවද තිබ්බ කියන්නේ? දැඩි අන්ධකාරයක් තිබ්බා. ඒ ඇයි කියලා ඔබ අද ගිය සිකුරාදා මම ඔබට ඉගැන්නුවා. අදත් සරලව ඒක ඉක්මනට කරන්න ඕන. ගොඩක් අලුත් අය ඉන්න හින්දා. එතකොට ඔබට දෙපාරක් ඒක අහුවෙද්දි හොඳටම මතක තියේ ආයේ කවදාවත් අමතක වෙන්නේ නැහැ. එච්චර වටිනවා යේසුස් වහන්සේගේ මරණය සිහිපත් කිරීම. ඉතින් යේසුස් වහන්සේ කුරුසිය යන ගැහුවා. සවස 6ට විතර යේසුස් වහන්සේ මරණයට පත් වුණා. යේසුස් වහන්සේව ඊට පස්සේ කිසිම කෙනෙක් තැන්පත් කරේ නැති සොහනක යේසුස් වහන්සේව මොකද කරේ? තැන්පත් කළා. දැන් යේසුස් වහන්සේව තැන්පත් කරාට පස්සේ ඊට පස්සේ එන්නේ හෝලි සන්ඩේ, ශුද්ධ සෙනසුරාදා නැත්නම් සබත් දවස. ඊශ්‍රායලයේ සබත් දවස ඉරිදා නෙවෙයි, කවද්ද? සෙනසුරාදා. සිකුරාදා 6 ඉඳලා සෙනසුරාදා 6 වෙනකන් තමයි ඊශ්‍රායලයේ සබත් දවස. ඉතින් මේ සබත් දවසේදී මොකද්ද වුනේ කියලා ඔන්න අද ඔබ බලන්න යනවා. මේ සබත් දවසේදී ගොඩක් දේවල් සිද්ධ වුණේ නැහැ. යේසුස් වහන්සේ සුභාරංචිය කියන්න ගියා කොහෙටද? නිරයට ගියා. හේදිසියට ගියා. ඒ ස්ථානයේ තමයි මිනිස්සු මැරිලා තැන්පත් කරලා තිබ්බ මලවුන්ගේ ලෝකේ වෙලා තිබ්බේ. ඒ ලෝකයට කවුද ගියේ? යේසුස් වහන්සේ. යේසුස් වහන්සේ ලෝකෙට ගියේ සටන් කරන්නද? නෑ. මොනව කරන්නද? සුභාරංචිය ප්‍රකාශ කරන්න. මොකද්ද සුභාරංචිය? මරණය පරාජය කළ නැවත නැගිටීමේ සුභාරංචිය, ඒ තුලින් ලැබෙන ගැලවීම මිනිස්යන්ට ප්‍රකාශ කරන්න. මැරිලා හිටපු මිනිස්යන්ට. ඒ තාක් යේසුස් වහන්සේ මේ පොළොවට එනකන් මේ මැරිච්ච අය හිටියේ හේදිසිය කියන තැන. ඒ තැනට ගිහිල්ලා යේසුස් වහන්සේ සුභාරංචිය කිව්වා. ඒ වෙලාවේ පිළිගත් අය යේසුස් වහන්සේත් එක්ක මොකද කරේ? නැගිට්ටා කියලා බයිබලේ සඳහන් කරනවා. ඉතින් යේසුස් වහන්සේ තැන්පත් කළා. ඊට පස්සේ ගාඩ්වරු රෝම හමුදාවේ පිලාත්ගේ මේ පූජකවරුන්ගේ ඉල්ලීම පිට පිලාත් ගාඩ්ලා මුරකාරයෝ ඒ සොහොන්ගේ ගල ඉස්සරහා තිබ්බා මුර කරන්න. මොකද නායක පූජකවරුන්ට බයක් තිබ්බා ගෝලයෝ යේසුස් වහන්සේගේ සිරුර අරගෙන හංගලා මෙයා නැවත නැගිට්ට කියලා ප්‍රකාශ කරයි, මේ වගේ දේවල් කරයි කියලා. ඒ නිසා මෙන්න මුරකාරයෝ ඉන්නවා, ගාඩ්ස්ලා වොච් කරනවා. ඒ වගේ යේසුස් වහන්සේ යනවා. අන්න ඒ ටික තමයි මේ සොහොන ඒ සෙනසුරාදා කියනවා කියන ළඟින් කරන්නේ නිශ්චලයේ දවසක්. දෙවියන් වහන්සේ නිහඬ වෙච්ච දවසක්. මොකද ඒ දවසේ තිබ්බේ මේ ලෝකේ ගනුදෙනුවක් නෙවෙයි, පල්ලෙහා ගනුදෙනුවක්. හලෙලූයා. මේ ලෝකේ ගනුදෙනුව ඉවරයි. උන්වහන්සේ ගියා පල්ලෙහාට. දැන් අපි ඇවිල්ලා ඉන්නවා ඉරුදිනට. කියන්නේ ඉරුදින. යේසුස් වහන්සේ නිකන් හිටියේ නෑ චුට්ටක්වත්. ආමේන්. උන්වහන්සේ මැරිලත් නිකන් හිටියේ නෑ. හලෙලූයා. ගියා පාතාලයට ගිහිල්ලා යතුරුත් අරගෙන ආවා. හලෙලූයා. අපි නම් මැරිලා නිකන් ඉන්න බලාගෙන ඉන්නවා. යේසුස් වහන්සේ මැරිලත් නිකන් හිටියේ නෑ. හලෙලූයා. මොකද කරේ? නැවත නැගිට්ටා. කියන්න. නැවත නැගිට්ටා. ආමේන්. සෝනෙස් වෙලා තිබ්බා. මග්දලායි මරියයි තව කාන්තාවකු ඇවිල්ලා බලනකොට සොහොනේ යේසුස් වහන්සේගේ බොඩි එක, ශරීරය නැහැ. යේසුස් වහන්සේගේ ශරීරය නැහැ. ඊට පස්සේ දේවදූතයෙක් ඇවිල්ලා කිව්වා ඔබ හොයන යේසුස් වහන්සේ තවදුරටත් මේ සොහොන්ගේ නැහැ. ආමේන්. එයා නැගිටලා ගිහිල්ලා ගෝලයන්ට කියන්න කියලා. ඊට පස්සේ දෙන්න ගිහිල්ලා ගෝලයන්ට කිව්වා. ගෝලයන්ට කිව්වම ගෝලය දුවගෙන ආවා. ගෝලය දුවගෙන එනකොට ඒ ටික මම ඔබට කියලා දෙන්නම්.
ඔන්න සෝනේ නෑ කවුරුවත් නෑ. ඊට පස්සේ ජේසුස් වහන්සේ ප්‍රකාශ වෙනවා කාටද මග්දලායේ මරියට ප්‍රකාශ වෙනවා. එක්කෙනෙක්ට ප්‍රකාශ වෙනවා. එයාට කියනවා මෙන්න මම නැගිට්ටා කියලා. ඊට පස්සේ දහවල් වෙලාවේදී යේසුස් වහන්සේ එම්මාවුස් සාමාන්‍ය දහවල් නෙවෙයි හවස් ජාමේ එම්මාවුස් ගෝලයෝ දෙන්නට ප්‍රකාශ වෙනවා. ඊට පස්සේ ඊවිනිං හවස තමන්ගේ ගෝලයන්ට යේසුස් වහන්සේ ප්‍රකාශ වෙනවා. ආමේන්. උන්වහන්සේ දවසේම නැගිටලා ගෝලයන්ට පෙනුණා. ඒ වගේම යේසුස් වහන්සේ නැගිටිනකොට මිනිස්සුયો දැක්කා ගොඩක් අය සොහොන් ගෙවල් වලින් නැගිටිනවා. ඒ තමයි අර යේසුස් වහන්සේ සුභාරංචි කිව්වට පස්සේ නැගිට සෙනග ගියා කොහෙටද? ස්වර්ගයට. ස්වර්ගයට ගිහිල්ලා ඒ මිනිස්සුયો බලාගෙන ඉන්නවා මොකක් වෙනකන්ද? අපිත් මේ කාලය සම්පූර්ණ වෙනකම්. මොකටද? මොකටද? මේ පොළවේ මොනව කරන්නද? මේ පොළවේ මොනව කරන්නද? අවුරුදු 1000ක් රජකම් කරන පිණිස. ආමේන්. ආමේන්. මේක තමයි මේ සිද්ධිය. බ්‍රහස්පතින්ද ඉඳලා අද දවස වෙනකන් ජේසුස් වහන්සේ පුදුමාකාර මිලයක් ඔබ මා වෙනුවෙන් කළා. ආමේන්. හොඳයි. ඔබට අපි ඒක ඉදිරිපත් කරන්න යනවා. හොඳ අවධානයෙන් බලන් ඉන්න. පරණ කිව්සුමේ පූජාවල් තිබ්බා. දෙවියන් වහන්සේ මිනිස්සු පව් කරනවා ඉවරයක් නැහැ. දෙවියන් වහන්සේ බැලුවා මොනවා හරි ක්‍රමවේදයකින් මේ මිනිස්යන්ගේ ජීවිතවලට මේ පව්කාරකමෙන් ගැලවීමට එන්න ඕන කියලා. යේසුස් වහන්සේ සමාන දෙවියන් වහන්සේ බැලුවා මේ පොළවේ කවුරු හරි පූජා කරන්න කෙනෙක් ඉන්නවද කියලා. දෙවියන් වහන්සේගේ වචනේ කියනවා සියල්ලෝම පව් කරලා දෙවියන් වහන්සේගේ මහිමෙන් හීන වෙලා හිටියා. දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන තත්වෙන් පහතට වැඩලා හිටියා. ඒ කියන්නේ දෙවියන් වහන්සේ තමන්ගේ හදවතට අත තියලා කියන දෙවියන් වහන්සේ මං ගැන ඉතාමත් බලාපොරොත්තු තියාගෙන ඉන්නේ කියලා. ඉතාමත් යහපත් තත්වයක් බලාපොරොත්තුෙන් ඉන්නේ කියලා. ආමේන්. දෙවියන් වහන්සේ බැලුවා ඒ වගේ යහපත් තත්වෙන් උසස් ක්වොලිටි බැටළුවෙක් ඉන්නවද මේ පාප වෙනුවෙන් පූජා කරන්න කියලා. හැබැයි එහෙම කෙනෙක් හිටියේ නැහැ. ඒ නිසා දෙවියන් වහන්සේ තීරණය කරා දෙවියන් වහන්සේගේ පුතා මේ පොළොවට එවන්න. ආමේන්. අපි සමරනෝ නේද ඔය දෙසැම්බර් 25 දානක් නෙවෙයි ආවේ. නමුත් අපි සමරනෝ යේසුස් වහන්සේ මේ පොළොවට ආවා කියලා නේද? උන්වහන්සේ මනු කයක් අරගෙන අපි වගේම අම්මා කෙනෙක්ගේ කුසෙන් මේ ලෝකෙට ආවා. ආමේන්. ඒ ආවට එයාගේ යේසුස් වහන්සේ ළඟ පාපය තිබ්බේ නැහැ. යේසුස් වහන්සේ පාපයක් ගැන දන්නේ නැහැ. යේසුස් වහන්සේ පව් කළේ නැහැ කියලා දේව වචනේ කියනවා. සෙනෙවන්තයනේ මිනිස්සු හැමෝම පව්කාරයි. මොනවද? පව්කාර. ඇයි ඒ පව්කාර? ඔබේ වැරද්දක් ඉඳද? නැහැ. ලෝකේ පටන් ගන්නෙදි දෙවියන් වහන්සේ මිනිස්යාව මැව්වා කාගේ ස්වරූපයෙන්ද? දෙවියන් වහන්සේගේ ස්වරූපයෙන්. ආමේන්. කාගේ ස්වරූපයෙන්ද? හයියෙන් කියන්න. කතා කරමු අද. කාගේද? දෙවියන් වහන්සේගේ ස්වරූපයෙන්. ආමේන්. දෙවියන් වහන්සේගේ ස්වරූපය කියන්නේ දෙවියන් වහන්සේ පව් කරන කෙනෙක්ද? නෑ. එහෙනම් කිසිම පාපයක් දන්නේ නැති, කිසිම පාපයක් හඳුනන්නේ නැති, කිසිම පාපයක් කරපු නැති ආදම් පව් කරා. අපි ගැන මොන කතාවද නේ? අපි හොඳට පව් කරන්න දන්නවනේ, හොඳට බොරු කියන්න දන්නවා. මෙලෝ පාපයක් දැක්කේ නැති, කරපු නැති, අතීතයක් තිබ්බේ නැති පව් ගැන කිසිම පාපයක් නොකරපු ආදම් මේ පොළවේ මොනවද කරේ? මොනවද කරේ? පව් කරා. දෙවියන් වහන්සේට අකීකරුණා. දෙවියන් වහන්සේ කන්න එපා කිව්ව කහෙන් කෑවා. ඒ නිසා මේ පොළවට මොනවද ආවේ? ශාපය ආවා, පාපය ආවා, අපරාධය ආවා, අයුතුකම ආවා, ලේ වැගිරීම ආවා. මිනිස්සුන්ව මරන්න තත්ත්වෙට මේ පොළව ජරා ජීර්ණ වුණා. උප්පත්ති පොතේ ඉඳලා ඒ පළවෙනි දෙවෙනි තුන්වෙනි පරිච්ඡේදයේ ඉඳලම මේ පොළවේ දිගින් දිගටම ගිය ශාපය. දෙවියන් වහන්සේ බැලුවා නොයෙක් වතාවල් මේක නවත්තන්න. මොනවද? නෝවාවයි නෝවාගේ දරුවෝ ටිකයි පවුලයි ගලවලා අනිත් මුළු ලෝකෙම ගිල්ලලා දැම්මා. ඒත් පාපය කියන එක නැති වුණාද? නෑ. නෝවා නැවෙන් එළියට ආවට පස්සේ එයාගේ පුතු දෙන්න පව් කරන්න පටන් ගත්තා. මේක නවත්තන්න බැරි වුණා. මේක නවත්තන්න ක්‍රමයක් නැති වුණා. දෙවියන් වහන්සේගේ පොරොන්දුවක් හැබැයි තිබ්බා. කන්‍යාවක් තුලින් මම දරුවෙක් දිහාස් කරනවා. එයා මේ යක්ෂයව පාගල පොඩි කරලා දාන්නට යනවා කියලා. ආමේන්.
හැබැයි දෙවියන් වහන්සේ නොයෙකුත් ක්‍රමවේදයන් වලින් මේ ලෝකේ බේර ගන්න උත්සාහ කරා, මිනිස්සු බේර ගන්න උත්සාහ කළා. කිසිම දෙයක් සාර්ථක වුණේ නැහැ. සෙනෙවන්තනි දෙවියන් වහන්සේ නිදහස් කළා මිනිසුන්ට තමන්ගේ පාපයෙන් ගැලවෙන්න ක්‍රමවේදයක්. මෙන්න මේ ක්‍රමවේදය ඔබ දැක්කා ගිය සිකුරාදා. අද අපි ඉක්මනට ඒක කරලා පෙන්වන්නට යනවා. මේ ක්‍රමවේදය තමයි තමන්ගේ පව් වෙනුවෙන් මිනිස්සෙක්ට පුළුවන් තමන්ට තියෙන සල්ලි වල ප්‍රමාණය අනුව පරවියෙක් හරි හංසයෙක් හරි හංසයනේ පරිවියෙක් හරි බැටළුවෙක් හරි එළුවෙක් හරි ගොනෙක් හරි තමන්ගේ පව් වෙනුවෙන් මොනව කරන්නද? පූජා කරන්න පුළුවන්. පරණගිවිසු මේ විදියට මේ පූජකයා වෙතට තමන්ගේ පව් නිසා පව් වෙනුවෙන් පූජා කරන පිණිස බැටළුවෙක් හරි පරවියෙක් හරි ගොනෙක් හරි මොකෙක් හරි තමන්ට පුළුවන් විදියට අරගෙන එන්න ඕන. ආමේන්. දැන් ඔබට පේනවා මෙන්න මේ පව්කාර මිනිස්සෙක් ඇවිල්ලා ඉන්නවා කවුරු ගාවටද? පූජකයා ගාවට. තමන්ගේ පව් මොනව කරන්නද? හොද ගන්න නැත්නම් කමා කර ගන්න පව් වලින් නිදහස් වෙන්න. මේ මිනිස්යාගේ මුළු ශරීරයම මේ මාංශයේ විදියට මේ කළු රෙද්දක් වගේ තියෙන මේ පව් නිසා මාංශයේ විදියට බලන්න මොනවද මේ තියෙන්නේ? කියන්න අයියේ මාත් එක්ක කතා කරමු. හංගගෙන පාපේ මේ දීපිය. පාපේ. අයතුකම් බලහත්කාර විඳීම. මේ වගේ එකී නොකී සෑම පාපයකින් මිනිස්සයා අවුරුද්දක් තිස්සේ මොකද වෙන්නේ? පව් බරින් ඉන්නවා. අවුරුද්ද අවසානයේදී මෙන්න මේ පව් වල ඉන්න මිනිස්සයාට සී වෙනවා දෙවියන් වහන්සේ. එහෙම පූජාවක් කරන්න කිව්ව නේද කියලා. මෙන්න බැටළුවෙක් අරගෙන එනවා. මෙන්න බැටළුව අරගෙන ඇවිල්ලා මේ පව්කාර මිනිස්සයා බැටළුවව දෙන්නේ කාටද? කොසිකුරාද හිටපුවා කියන්න. බැටළුව දෙන්නේ කාටද? පූජකයාට දෙන්න පුතේ. එයා හොඳ නිරෝගී, ශක්තිමත්, තරුණ, කැලලක් නැති, රෝගයක් නැති බැටළුවෙක් වෙනවා. දැන් පූජකයාට බාර දුන්නාම පූජකයා මොකද කරන්නේ? මේ පව්කාර මිනිස්සයා දිහාද බලන්නේ? කවුරු දිහාද බලන්නේ? බැටළුව හයියෙන් ගන්න. බැටළුව දිහා බලන්නේ. දැන් පූජකයා බලනවා බැටළුව හොඳයිද? කැලලක් නැද්ද? පළුද්දක් නැද්ද? ප්‍රශ්නයක් නැද්ද කියලා බලලා පූජකයා පව්කාර මිනිස්සයාට කියනවා මොනවද කියන්නේ? මම මේ බැටළුවව කියන්න හයියෙන්. මම මේ හයියෙන් කියන්න. මම මේ බැටළුවව පිළිගන්නවා. යේසුස් වහන්සේ සමායන දෙවියන් වහන්සේ තමන්ගේ පුතා දිහා බලලා මොනවද කිව්වේ? දෙපාරක් කිව්වා. මොනවද කිව්වේ? එකක් එයා බෞතිස්ම වෙද්දි කියනවා මේ මගේ කවුද? මේ මගේ අයියා. අයියාගේ පුතා. very good. මේ මගේ රියල් බැටළුව. හalleluya. මේ මගේ ප්‍රේමවන්ත පුත්‍රයා. ආමේන්. ඊට පස්සේ යේසුස් වහන්සේ කුරුසියේ මැරෙන්න සති කීපයකට කලින් අන්වෙසක් වෙද්දී යේසුස් දෙවියන් වහන්සේ ඒ වෙලාවෙත් මොකද කියන්නේ? මේ මගේ ප්‍රේමවන්ත මොනවද කියන්නේ? හයියෙන් කියන්නේ. මේ මගේ ප්‍රේමවන්ත පුත්‍රයා. මේ මම තෝරගත්ත නියම බැටළුව. හalleluya. එයා තුල පාපයක් නැහැ. එයා තුල අපරාධයක් නැහැ. එයා තුල ශාපයක් නැහැ. එයා තුවාල වෙලා නැහැ. එයා වැරහැලි වෙලා නැහැ. එයා ශක්තිමත් තරුණ බැටළුවෙක්. ආමේන්. මේ පූජකයා මේ බැටළුවව ඇක්සෙප්ට් කරා වගේ පිළිගත්තා වගේ එදා දෙවියන් වහන්සේ කාවද පිළිගත්තේ? යේසුස් වහන්සේව පිළිගත්තා. ආමේන්. කවුද පිළිගත්තේ? යේසුස් වහන්සේව පිළිගත්තා. හalleluya. හalleluya. කී දෙනෙක්ට තේරුණාද ඒ ටික? හොඳයි අපි ඉස්සරහට. දැන් පූජකයා කිව්වට පස්සේ හරි පූජකයා බැටළුව පිළිගන්නවා කියලා මෙන්න මේ පව්කාර මිනිස්සයාට කියනවා මේ බැටළුවගේ හිසෙන් අත තියන්න කියලා. ඒ අත තියනකොට මොකද්ද වෙන්නේ? මේ පව්කාර මිනිස්සයා ළඟ තිබ්බ පාපය යනවා කාටද? බැටළුවට ළඟ ඉන්න කෙනා හයියෙන් කියන්නේ. කාටද යන්නේ? බැටළුවට. බැටළුව ගාව තියෙන නිදහස කාටද දෙන්නේ? මිනිස්සයාට. බලන්න. එයා ගාව තිබ්බ පාපය කෙලින්ම යනවා කාගේ ගාවටද? බැටළුව. එයා ගාව තියෙන නිදහස, අනුග්‍රහය, සුවය කා ගාවටද දෙන්නේ? ආමේන්. දැන් මිනිස්සු අලුත් කෙනෙක් වෙලාද? දැන් පාපේ නැද්ද? ඒ සී කිරීම නිසා, ඒ පූජා කිරීම නිසා යා නිදහස් වෙලා මෙන්න පිළිගැනීමට එනවා. මෙන්න සඵලත්වය, මෙන්න ජීවනය, ප්‍රියතාවය මේ සියල්ලක්ම භුක්ති විඳිනවා. දැන් පූජාව ඉවර
නෑ. දැන් මොකද කරන්නේ? හරි. දැන් මෙයාගේ පාපය ගියා. මෙයාගේ ආශිර්වාදය මෙයාට ආවා. හරි ප්‍රශ්නයක් නෑ. දැන් තව පූජාවේ කොටසක් තියෙනවා. ලේ වගුරුවොත් මිසක් පව් වලට සමාවක් නෑ. ආමේන්. නිදි එක්කෙනාට කියන්නේ ලේ වැගුරුවොත් මිසක් පව් වලට සමාවක් නෑ කියලා. ඒ කියන්නේ හැමෝම නිදි නේද? හැමෝටම කිව්වා. මං කිව්වේ නිදි අය හොයලා කියන්න කියලා. ඔක්කොම නිදාගෙන ඉඳලා දැන් ලේ වගුරන්න යන්නේ. ගන්න පුතේ පීය. දැන් පූජකයා මෙයා අතර ගන්නවා. පූජකයා මොකද කරන්නේ? අන්න බෙල්ල කපනවා. මොනවද කරන්නේ? බෙල්ල කැපුවම මොකද වෙන්නේ? මොනවද වෙන්නේ? ලේ ටික විසික් වෙනවද? ලේ ටික විසික් කරන්නේ නැහැ. ලේ ටික මොකද කරන්නේ? එකතු කර ගන්නවා. භාජනයකට එකතු කර ගන්නවා. හලෙලූයා. බෙල්ල කැපුවා. පූජකයා මොකද කරන්නේ? එතන තිබ්බ හැම භාජනයකටම මොනවද කරන්නේ? ලේ ඉහිනවා. ලේ ඉහිනවා. ලේ වලින් පවිත්‍ර කරනවා. ආමේන්. හැම භාජන හැම පූජාසනේ හැම තැනකටම මොකද කරන්නේ? ඔබට පේනවා මොනවද කරන්නේ? ලේ වලින් පවිත්‍ර කරනවා. ආමේන්. පාපය සම්පූර්ණයෙන් මෙතනදී නැති වෙලා යන්නේ නැහැ. නමුත් පාපය වෙනුවෙන් පූජාවක් කළා කියලා සිහි කිරීමක් සිද්ධ වෙනවා. හලෙලූයා. මෙන්න ලේ ඉහලා දැන් බැටළුවා මැරිලාද? බැටළුවා මැරිලා. දැන් පාපේ තියෙන්නේ බැටළුවාගේ ඇඟේද ගෙනාපු මිනිස්සයාගේද? මිනිස්සයාගේ ඇඟේ මොනවද තියෙන්නේ? ප්‍රේමය, නිදහස, පිළිගැනීම, සඵලත්වය, ප්‍රියතාවය මේ සියල්ලම තියෙනවා. දැන් බැටළුවට මොකද කරන්නේ අපි? කොසිකුරාදා අපි. බැටළුවට මොකද කරේ අපි? ගිනි තියනවා. කියන්නේ හැමෝම ගිනි තියනවා. ආමේන්. දවන පූජාවක් විදියට මේකට මොකද කරන්නේ? ගිනි තියලා දානවා. ඒක නැත්තටම නැති කරලා දානවා. දැන් මේ බැටළුවා ගිනි තියද්දී ඒ බැටළුවාගේ ඇඟට ආපු සියලු පාපේ, ශාපේ, අපරාධය මොකද වෙන්නේ? පිරිසිලා යනවා. ආමේන්. තවදුරටත් මේ දේවල් මේ දුවට බලපානවද? බලපාන්නේ නැහැ. ආමේන්. හලෙලූයා. යේසුස් වහන්සේ මේ පොළොවටත් ආවා. ආමේන්. යේසුස් වහන්සේ මේ විදියටම ආවා. කවුරු විදියට දාවේ? කවුරු විදියට දාවේ? බැටළුවෙක් විදියට. ආමේන්. මේ පොළොවට ආවේ කවුරු විදියටද? බැටළුවෙක් විදියට ඇවිල්ලා කිව්වා මම මගේ කැමැත්තෙන් මගේ ජීවිතය මගේ දරුවෝ වෙනුවෙන් මන් දෙනවාය කියලා. හලෙලූයා. ඔබ වෙනුවෙන් උන්වහන්සේ තමන්ගේ බෙල්ල තිබ්බා. ආමේන්. මේ බැටළුව බෙල්ල කපද්දී කෑ ගැව්වේ නෑ. මේ බැටළුව බෙල්ල කපද්දී කපන්න එපා කිව්වේ නෑ. නිශ්ශබ්දව හිටිය කියලා දේව වචනේ කියනවා. ඒ ආකාරයෙන්ම යේසුස් වහන්සේ කියනවා. යේසුස් වහන්සේ ගැන කියනවා. යේසුස් වහන්සේ කට ඇරලා බැන්නේ නෑ කාටවත්. ඒ සියල්ලක්ම මොකද කරේ? දරාගත්තා. ආමේන්. කසපාර 39ක් මොකද කරේ? දරාගත්තා. හලෙලූයා. කටුවටුන්න මොකද කරේ? දරාගත්තා. ඒ කටුවටුන්න දරාගෙන ඒකට ගහන බඩදන්නෙන් ගැව්වම ඒ ලේ ගලා යෑම දරාගත්තා. ඒ ලේ කොහෙටද වැටෙන්නේ? පොළවට. ආමේන්. මේ බැටළුව සම්පූර්ණයෙන් මැරුණා වගේම ජේසුස් වහන්සේත් මේ පොළවේ සම්පූර්ණයෙන්ම මොකද උනේ? ලේ හලලා සම්පූර්ණයෙන්ම මැරුණා. පූජාව සම්පූර්ණයිද? පූජාව සම්පූර්ණයි. ඇයි පූජාව සම්පූර්ණ? ඒ හෙල්ලෙන් ඇඟට අනිද්දී ලේ නෙවෙයි ආවේ මොනවද? වතුර ආවේ. ආමේන්. සෙනෙවන්තේනි පූජාව සම්පූර්ණයි. ඒ යේසුස් වහන්සේ කරපු හැම දෙයකටම ආශිර්වාදයක් අපිට තියෙනවා. මම ගිය සිකුරාදාත් ඔබට කියලා දුන්නා. කුරුසේ ඇදගෙන ගියේ. ඒ කඩුවේ ශාපය පවා, පොළවේ තිබ්බ ශාපය පවා යේසුස් වහන්සේ මොකද කරේ? නැති කළා දැම්මා. දහඩියෙන් කඳුලෙන් යුක්තව ඒ කුරුසිය අරගෙන යනකොට ඒ වැටෙන දාඩිය ලේ වලින් පොළවේ තිබ්බ ශාපය සම්පූර්ණයෙන් මොකද කරේ? නැති කළා දැම්මා. අද යේසුස් වහන්සේ පිළිගන්න යම් කෙනෙක් මෙතන ඉන්නවා නම් මතක තියාගන්න. ඔබ තාමත් මහන්සියෙන් දහඩියෙන් යුක්තව නම් මේ ජීවිත කාලය ගමන් කරන්නේ. ඔබ තාමත් යේසුස් වහන්සේගේ අනුග්‍රහය හරියටම දැනගෙන නැහැ. මම මේක ගොඩ දානවා. මම මේක කරනවා. මට පුළුවන්. එහෙනම් ඔබට යේසුස් වහන්සේගේ පූජාව වැඩක් නැහැ. යේසුස් වහන්සේ ආවේ හොඳ මිනිස්සුયો ගලවන්න නෙවෙයි. පෞකාරයෝ ගලවන්න. අධර්මිෂ්ඨයන් ගලවන්න. රෝගීන් සුව කරන්න. ආමේන්. ඔබගේ ජීවිතයේ නිරන්තරයෙන්ම මේ පූජාව සිහිපත් වෙන්නට ඕන. මා කළ හොඳක් නව ඒ ලේ නිසයි මම මේක ජය ගන්නට යන්නේ.
ඒ නාමය නිසයි මේක ජය ගන්න. ආමේන්. මා කළ හොඳක් නෙවෙයි. මේ බැටළුව හොඳක් කරාද මේකට? මේ මිනිස්සයා හොඳක් කරාද? නෑ. දැන් යේසුස් වහන්සේ මේ පොළොවට ආව කවුරු වගේද? අයියෝ ඇහෙන්නේ නැහැ. ඇවුන්නේ නැහැ. බැටළුවෙක් වගේ ආවා. ආමේන්. මෙන්න ලෝකයේ තිබ්බ අර විදියමයි. ඒ විදියටම පාපේ ශාපේ ප්‍රතික්ෂේපේ කවුරු ළඟද තියෙන්නේ? මිනිස්සයා ළඟ තියෙනවා. එපා වීම ජීවිතේ කලකිරීම සියදි විහානි කර ගැනීම අයියෝ ජීවිතේ වැඩක් නැහැ හැංගීම් මත ජීවිතේ තීරණ ගන්නවා මූණ එල්ලගෙන අයියෝ මට වැඩක් නැහැ මම කලකිරලා ඉන්නේ මට එපා වෙලා ඉන්නේ මේ ජීවිතේ ඔබ තාමත් ඇදහිල්ලෙන් නෙමෙයි ගමන් කරන්නේ මෙන්න මිනිස්සයා හිටිය විදිය යේසුස් වහන්සේ ඇවිල්ලා කසපාර විඳලා සම්පූර්ණ ලේ අරගෙන ලේ හලලා උන්වහන්සේ කියනවා සියල්ල මොකද උනේ නිදහස් ඕක දාන්න පුතේ සියල්ල මොකද වෙන්නේ නිදහස් අන්න අර බැටළුවටම වෙච්ච දේ මොකද වෙන්නේ මිනිස්යාගේ ජීවිතයට හම්බ වෙනවද නැද්ද හම්බ වෙනවා යේසුස් වහන්සේ පැය 3ක් තිස්සේ උන්වහන්සේ ලෝකේ තිබ්බ පාපය ලෝකේ තිබ්බ ශාපය ලෝකේ තිබ්බ අපරාධය අයුතුකම මේ සෑම දෙයක්ම උරා ගන්නවා පැය කීයද පැය 3ක් තිස්සේ අන්නේ වෙලාවේ තමයි ලෝකේ මොකද වෙලා තිබ්බේ අන්ධකාර වෙලා තිබ්බේ. එහෙම වෙලා අවසානයේදී දෙවියන් යේසුස් වහන්සේ කෑ ගහනවා මෙන්න මෙහෙම. මාගේ දෙවියනි ඇයි මාව අතහැරියේ? පළවෙනි වතාවට යේසුස් වහන්සේ කෑ ගහනවා මාගේ දෙවියනි කියලා. එතකන් කවදාවත් යේසුස් වහන්සේ කිව්වේ නෑ මගේ දෙවියන් තමයි උඩ ඉන්නේ කියලා. කවුරු ඉන්නවා කියලාද කිව්වේ? මාගේ පියාණන් තමයි උඩ ඉන්නේ. ආමේන්. මගේ තාත්තා තමයි උඩ ඉන්නේ මගේ තාත්තා තමයි එන්නේ කිව්වේ. හැබැයි පළවෙනි වතාවට පාපයක් නොකරපු යේසුස් වහන්සේ පාපයක් ගැන නොදන්න යේසුස් වහන්සේ පාපයක් ගැන අඳුරන්නේ නැති යේසුස් වහන්සේ පළවෙනි වතාවට මෙන්න මේ පාපය ලෝකේ මිනිස්යන් තුළ තිබ්බ පාපය උරා ගනිද්දී එයාට දැනෙනවා තවදුරටත් මන් දෙවියන් වහන්සේගේ පුතා නෙවෙයි. එයා කෑ ගහනවා මගේ දෙවියනි ඇයි මාව අතහැරියේ? ඊට පස්සේ ටික වෙලාවකට පස්සේ උන්වහන්සේ සියලු පාපයන් දරාගෙන ඉවරුණාට පස්සේ ඒ පාපයන් සම්පූර්ණයෙන්ම ඉවරුණාට පස්සේ උන්වහන්සේ කියනවා it's finish. ඒක ඉවරයි. කියන්නේ ඒක ඉවරයි. අයියෙන් කියන්නේ ඒක ඉවරයි. ඒක වෙලා ඉවරයි. ඒක ආයි කවදාවත් වෙන්නේ නැහැ. ඒක සදහටම එකපාරක් වුණා. හාලෙලූයා. ආයි කවදාවත් ජේසු කෙනෙක් එන්නේ නැහැ කුරුසියේ පූජා වෙන්න. ආයේ ඔබට මොනවත් අරගෙන ගිහිල්ලා තමන්ගේ පව් වලට පූජා වෙන්න දෙයක් නැහැ. ඇයි? යේසුස් වහන්සේ ඕවර් පේමන්ට් එකක් කරා වැඩිපුර ගෙව්වා. ආමේන්. වැඩිපුර ගෙව්වා. හාලෙලූයා. මොකටද වැඩිපුර ගෙව්වේ? ඔබගේ අතීත පාපය, වර්තමාන පාපය, අනාගත පාපයන් සියල්ලටම කවුද වන්දිය ගෙවලා ඉවර කරේ? යේසුස් වහන්සේ. ආමේන්. අද මෙතන ඉන්නේ යම් අලුත් කෙනෙක් යේසුස් වහන්සේව පිළිගන්නවා නම් ඔබේ ජීවිතයේ සෑම පාපයකටම යේසුස් වහන්සේ මොනවද දීලා තියෙන්නේ? සමාව දීලා ඉවරයි. ආමේන්. ඒ නිසා ඒ සම්පූර්ණ වන්දිය ගෙවලා ඉවරලා කියනවා it's finish. ඒක කියනකොට මුළු පොළොවම මොකද උනේ? කම්පා වුණා. දරා ගන්න බැරි වුණා. එච්චර කල් දේවමාලිගාව ඇතුළට යන්න බැරිව තිබ්බ තිරය මොකද වුණා කියන්නේ? දෙකඩ වුණා. දැන් අපිට පුළුවන් පියාණන් වහන්සේ ළඟටම යන්න. තාත්තේ හාලෙලූයා අපි කියන්නේ අනේ දෙයියනේ කියන්නේ තාත්තේ මගේ ස්වර්ගයේ තාත්තේ හාලෙලූයා දැන් අපි ළඟයි ආමේන් දුර හිටියේ මගේ දෙවියනි ගගා හිටියේ හැබැයි ජේසුස් වහන්සේගේ පූජාව නිසා තාත්තේ හාලෙලූයා තේනි ජේසුස් වහන්සේ සියල්ල ඉවර කළා මරණයටපත් වෙනවා කියන්න යේසුස් වහන්සේ මැරෙනවා යේසුස් වහන්සේ මරණව නෙවෙයි යේසුස් වහන්සේ මැරෙනවා යේසුස් වහන්සේ තමන්ගේ ආත්මය කාටද දැන් බාර දෙන්න යන්නේ? පියාණනි මගේ ආත්මය දැන් මම ඔබට බාර දෙනවා කියලා ඔළුවනවා. යේසුස් වහන්සේ තමන්ගේ ජීවිතේ පූජා කළ ඉවරුණාට පස්සේ ඒ රටේ හිටිය වස්තුකාරයෙක් ඇවිල්ලා අරමාතිය යෝසෙප් කියලා ජේසුස් වහන්සේගේ සොහොනට ඔහු විසින් සාදපු සොහොන්ගෙට කවුද තියන්නේ? ජේසුස් වහන්සේව තැන්පත් කරනවා. සෙනසුරාදා දවසේ හරිම නිහඬ දවස. ඔබ දකින්න ඕන සෙනසුරාදා දවසේ මොකද උනේ? කිදෙන ලෑස්තිද? අපි නැගිටිමු මේ වෙලාවේ. අපි කියමු පියාණනි
ඔබගේ පුත්‍ර වූ යේසුස් වහන්සේ මේ පොළොවට එව්ව නිසා ස්තුතියි. මම ඒ විශ්වාස කරනවා. මගේ පාපයට, මගේ ශාපයට, අපරාධයට, අයුතුකමට, ප්‍රතික්ෂේපයට, බලහත්කාර විඳීමට ගෙවිය යුතු වන්දිය උන්වහන්සේ කුරුසියේදී ගෙවලා ඉවර කරා. උන්වහන්සේ මැරුණා. උන්වහන්සේව තැන්පත් කළා. මා ඒ විශ්වාස කරනවා. ආමෙන්. ජේසු ඔබට ආදරේ. හාලෙලූයා. කියන ජේසු මට ආදරේ. යේසු ජීවිතේ දෙන තරම් ඔබට ආදරේ. ආමෙන්. උන්වහන්සේගේ වචනේ කියනවා තමන්ගේ පව් වෙනුවෙන්, අපේ පව් වෙනුවෙන් දෙවියන් වහන්සේ ළඟ හිටපු හොඳම කෙනා දෙන්න උන්වහන්සේට පුළුවන් වුණා නම් අනිත් කිසි දෙයක් උන්වහන්සේ වළක්වන්නේ නෑ. ආමෙන්. ආමෙන්. හොඳයි වාඩි වෙන්න. third day, resurrection day නැත්තම් උත්ථාන වුණ දවස. ආමෙන්. අපි තුන්වෙනි දවසට ඇවිල්ලා ඉන්නේ. කඩු තියාගෙන ඉන්නවා. මුරකාරයෝ මුර කරනවා. මොකද මුර කරන්නේ? සෝන්ගේ පේනවනේ. කාටවත් හෙල්ලෙන්නෙත් නැහැ. දැන් මුර කරන අය මොනවද මුර කරන්නේ? සෝන්ගේ නෙවෙයි. මොනවද මුර කරන්නේ? සෝන්ගේ ඇතුලේ ඉන්න එක්කෙනාව. කවුද? යේසුස් වහන්සේගේ මිනිය මේ පරිසම් කරනවා. මුරකාරයෝ ඉදගෙන. කියන සෝන ඇතුලේ කවුද ඉන්නේ? යේසුස් වහන්සේ ඉන්නවා. යේසුස් වහන්සේගේ මොකද්ද තියෙන්නේ? එතකොට ආත්මය තියෙනවද? නෑ. ආත්මය නැති කල්ලි ශරීරය මැරිලා. කියන ආත්මය නැති කල්ලි ශරීරය මැරිලා. අපිටත් එච්චර තමයි. අපෙත් මේ ශරීරය ආත්මය නැති වුණාම මොකද වෙන්නේ? මැරිලා. දැන් සෝනේ තියෙන්නේ ආත්මයයි ශරීරයයිද නැත්නම් ශරීරය විතරයිද? එතකොට ආත්මයකෝ? ආත්මය කුරුසියේදීම බාර දුන්න කාට හරි මතකද? දෙවියන් වහන්සේට බාර දුන්නේ කාටද? තාත්තට බාර දුන්නේ. තාත්තේ මගේ ආත්මය මම ඔබට බාර දෙනවා. ආමෙන්. යේසුස් වහන්සේගේ රාජකාරී ඉවර නෑ. තව එකක් තියෙනවා. මොකද්ද? පොළවේ ඉන්න අයට යේසුස් වහන්සේ සුභාරංචිය කියලා ඉවරයි. ඊට පස්සේ ගෝලයෝ තමයි කිව්වේ. හලෙලූයා. තව කොට්ටාසයක් ඉන්නවා. කවුද? අර හේදිසියේ අර හිර වෙලා හිටිය ඒ පැරඩයිස් වල හිර වෙලා හිටිය කවුද? මාළවුන්ට සුභාරංචිය කියන්න ගියා. ආමෙන්. යේසුස් වහන්සේ හේදිසියට ගියේ යුද්ධ කරන්න නෙවෙයි. කියන්න ළඟ ඉන්න කෙනාට යුද්ධ කරන්න නෙවෙයි කියලා. මොකටද යේසුස් වහන්සේ හේදිසියට ගියේ? සුභාරංචිය මොකද්ද? පාපය පරාජය කළා මම මලවුන්ගෙන් නැගිටින්න යනවා කියන සුභාරංචිය ප්‍රකාශ කරන්න ගියා. හාලෙලූයා. මම පාපය මේ පොළවෙන් සිද දැම්මා. ආමෙන්. ඔබ අතීතයේ යම් කිසි පාපයන් වැරදි හරි කරලා ඔබ දැන් මරණයට පත් වෙලා ඉන්නවා. හැබැයි ඔබ අද මාව පිළිගත්තොත් ඔබටත් පුළුවන් මොනව වෙන්නද? නැවත නැගිටින්න පුළුවන් මාත් එක්කම. ආමෙන්. මෙන්න මේ සුභාරංචිය ගෙනියනවා කොහෙටද? හේදිසියට. කොහෙටද ගෙනියන්නේ? හේදිසියට ආවා. දැන් යේසුස් වහන්සේ දේශනා කරනවා. ඒ සුභාරංචිය ප්‍රකාශ කරනවා. සමහරු කැමති වෙනවා කියන්නේ. සමහරු පිළිගන්නවා. ශුද්ධවන්තයන් කීප දෙනෙක් පිළිගන්නවා. ඒ අය මොකද කරන්නේ? හේදිසියෙන් එළියට එනවා කියන්නේ. එන්න කීප දෙනෙක් එන්න. හායි. දෙන්නක් ආවා දෙන්නේ ඉතුරු වුණා. උඹලා හොඳම පව්කාරයෝ. එවිල්ලත් යේසුස් වහන්සේව පිළිගන්න බෑ. ඇයි? යේසුස් වහන්සේත් ඉන්නේ කවුරුත් එක්කද දැන්? නෑ. කාත් එක්කද ඉන්නේ? නෑ. මලවුන් එක්ක ඉන්නේ. දැන් මේ හේදිසිය කොහෙද තියෙන්නේ? මලවුන්ගේ දේශය මේ. මොකද්ද මේ? දැන් යේසුස් වහන්සේගේ ශරීරය මෙතන ආත්මය කොහෙද? අපිත් මැරුණම සෝහනේ අපේ ඇටකටු ටික දෙනවා ආත්මේ. තාඩින්ගෙන් ඔහෙට තමයි යන්නේ වෙලාවට ජේසුස් ආවේ. කියන්න ළඟ ඉන්න කෙනා වෙලාවට ජේසුස් ඇවිල්ලා මාව ගලව ගත්තේ නැත්තම් මාත් ඔතන තමයි. ආමෙන්. දැන් ජේසුස් ඉන්නේ කොහෙද? කියන්න මලවුන්ගෙන් ඉන්නේ. මලවුන්ගේ තැන ඉන්නේ. හරියට මේ චර්ච් එකේ වගේ ඔක්කොම මැරිලා වගේ ඉන්නේ. මෙලෝ හිනාවක් නැහැ. භූත වගේ ඉන්නවා. කියා එන්න බලන්න. හොඳම හිනාව අවුරුදු උත්සවයේ හොඳම හිනාව.
යා අන්නාවයිනා හාලෙලූයා. කියන්න යේසුස් වහන්සේ මලවුන්ගේ ඉන්නේ දැන්. මලවුන්ගේ ඉන්නේ. හයියෙන් කියන්න. ඇහුන්නේ නැහැ. මලවුන් ගාවට ඇවිල්ලා සුභාරංචිය කියනවා. මොනවද කියන්නේ? මම මලඟින්ගෙන් නැගිටින්නට යනවා. ඒක තමයි සුභාරංචිය. මම නැගිටින්නට තාම නැගිට්ටද? එහෙනම් සෝනේ ගල විවර වෙන්න බෑ. එහෙනම් යේසුස් වහන්සේ එන්න බෑ එළියට. යේසුස් වහන්සේ කොහෙද ඉන්නේ? මලවුන්ගෙන්. ආමෙන්. දැන් සුභාරංචිය කිව්වා. කී දෙනෙක් විතර ආවද? කීප දෙනෙක් ආවා. පිළිගත් අය කීප දෙනෙක් ආවා. මේ තමයි දෙවියන් වහන්සේගේ පුතා කියලා පිළිගත්ත. මේ තමයි දෙවියන් වහන්සේගේ පුතාගේ ආත්මය කියලා පිළිගත්ත කීප දෙනෙක් යේසුස් වහන්සේත් එක්ක ඔන්න ආවා. ඒකම යේසුස් වහන්සේ තව වැඩක් කරනවා. මොකද්ද තව කරන වැඩේ? ඕන්වා නියමයි හොඳ අප්පුඩියක් දෙන්න අපේ දිනුසරට. හාලෙලූයා. යේසුස් වහන්සේ නිරයේ පාතාලේ දොරටුව මොකද කරන්නේ? දොර කියන්න. දොර ඇරලා තියෙන්නේ. ඕන කෙනෙක්ට යන්න පුළුවන්. පුළුවන්ද බැරිද? පුළුවන්. මේ හොඳ ලොකු දොරක් පොඩ හැටෙන්න. අම්මෝ මාත් යනවා. හායි. කවුද කැමති නිරේට එන්න? ආන්න සිස්ටර් දාන අපුඩියක් එයා කැමති. හාලෙලූයා. එන්න සිස්ටර් නිරේට එන්න අපි සාදරයෙන් පිළිගන්නවා. යේසුස් වහන්සේ එසේ මෙසේ වැඩක් නෙවෙයි කළේ. ආමේන්. මේ නිරේ හිටපු එවුන්ට යේසුස් වහන්සේ අල්ල ගන්න තිබ්බද? ඕ අල්ල ගන්න තිබ්බා. බැරිද අල්ල ගන්න මාව? ආත්මය හිර කරලා තියාගන්න බැරිද? ඉතින් මෙතන මේ ආත්මය හිර කරන්නේ තියන් හිටියේ මලවුන්ගේ. යේසුස් වහන්සේට තිබ්බා. හැබැයි යේසුස් වහන්සේ මොකද කරේ? එළියට ආවා. එළියට ආව විතර නෙවෙයි. මොකද කරේ? දොර වැහුවා. දොර වැහුවා විතරක් නෙවෙයි. යතුර ගත්ත. හාලෙලූයා. ආමේන්. කියන්නේ පාතාලයේ යතුරු තියෙන අපේ යේසු ගාව කියලා. හාලෙලූයා. ඔබ ඔය බය වෙලා තුස්නිම් භූත වෙලා ඉන්නේ යකා ගාව නෙවෙයි යේසු ගාවට පාතාලයේ යතුරු තියෙන්නේ. හාලෙලූයා. ඒක වහලා තියෙන්නේ. ආමේන්. ඒකේ ස්වර්ගයේ තමයි ඒකේ යතුරු තියෙන්නේ. ඒ අනගම යේසු අපිට මොකද්ද දීලා ගියේ? අපිට දීලා ගියා මොකේ යතුරුද? ස්වර්ගයේ යතුරු දීලා ගියා. මෙන්න ඉඳාගනින් ස්වර්ගයේ යතුරු. ඕන දෙයක් ඉල්ලන්න මම ඒක දෙන්නට යනවා. ඕන දෙයක් බඳින්න ඒක පොළවේ ඉෂ්ට වෙන්න යනවා. මොන ලස්සන ජීවිතයක්ද යේසු අපිට දුන්නේ. ආමේන්. හාලෙලූයා. අපි හරිනම් ඉන්න ඕනේ නිරේට නියම වෙච්ච මිනිස්සු විලා. අපි මරුණම නිරේට යන්න තමයි හිටියේ. හැබැයි යේසු ඇවිල්ලා නිරේ දොර වහලා ඒකේ තියෙන යතුරු අරගෙන යේසු ගියා ස්වර්ගෙට. ආමේන්. තවත් කවදාවත් කිසි කෙනෙක්ට මගෙන් අවසරයක් නැතුව නිරයට යන්න බෑ. ආමේන්. එලිදරව් පොතේ 20 වෙනි පරිච්ඡේදයේ උන්වහන්සේගේ වචනේ කියනවා යේසුස් වහන්සේ මේ සියල්ල අවසන් වුණාට පස්සේ දූතයෙක් එවනවලු යතුරු අරගෙන. මොකටද දන්නවද දෙවන්නේ? මේකත් ඔබ දැනගන්න ඕන. මොකටද දෙවන්නේ? දොර අරින්න. ළඟින් එක්ක නේද? දොර අරින්න. දොර ඇරලා මොකද කරන්නේ? මෙහෙවර යකා. අර ඔබට කරදර කරපු, අර ඔබ ගැන වරද කියපු, අර ඔබ නැත්තටම නැති කරපු යකාව කේ කොල්ලෙක් වුණා නම් ලේසි. මම මෙහෙම නම් පහත් වෙන්නේ නැහැ. නෑ අර පැත්තේ. මොකද ගන්න? ඇල්ලුවා, තද කරා, මෙහෙම කල් එක දීලා මොකද කරන්නේ? කියන්න. අවුරුදු 1000කට ඇතුලේ පොර. ආමේන්. කියන්න අවුරුදු 1000කට ඇතුලේ කියලා. අවුරුදු 1000කට ඇතුලේ. එයා ඇතුලේ ඉන්නකොට ඒ අවුරුදු 16 අපි මොකද කරන්නේ? පොළවේ රජකම් කරනවා. හාලෙලූයා. ආමේන්. අපිට කවුරුවත් ආයේ වද දෙන්නේ නැහැ. හාලෙලූයා. මොකද අපිට වද දුන්න එක කොහෙද දැන්? අර ඉන්නේ හැංගිලා. නිරේ ඉන්නේ. හාලෙලූයා. ආමේන්. ආමේන්. ජේසු කියන්න ළඟ ඉන්න කෙනා ජේසු මැරුණා විතරක් නෙවෙයි. ජේසු මැරිලා නැගිට්ට විතරක් නෙවෙයි. උන්වහන්සේ ඊට වඩා දේවල් කරා. ආමේන්. ආමේන්. මේ ලෝකේ මිනිස්සු යන්න හිටපු නිරේ යතුරු අරගත්තා. හාලෙලූයා. අද ඔබට බය නැතුව එළියට බහැලා කියන්න පුළුවන්. ওই විනාශ වෙන්න යන මිනිස්සුන්ට කියන්න පුළුවන්. ජේසු එයාව බේරගෙන ඉවරයි සහෝදරයා. ආමේන්. ජේසු එයාට ආදරේ. හාලෙලූයා. ඔයා ජේසුව පිළිගන්න. ජේසු කියන්නේ ආගමක් නෙවෙයි. ජේසුව පිළිගත්තම
ඔයාටත් කවදාවත් නිරේට යන්න අවශ්‍ය නැහැ. ආමේන්. කවුද කැමති අර යකත් එක්ක අර කැතුළේ ඉඳලා දුක් විඳින්න? ඔබ කැමතිද? කැමති නැහැ. කවුද කැමති නිරේ දුක් විඳින්න? මේ ලෝකේ ඉන්න මිනිස්සු මේක දන්නේ නැහැ. මං හිතනවා අද ඔබ දැනගත්තේ තද කියලා මේක හරියට. හල්ලෙලූයා. සෙනෙවන්තනි බය වෙන්න එපා. ඒ නිසා ස්වර්ගයේ තමයි මේ යතුරු තියෙන්නේ. ආමේන්. කියන්න මංගාවත් හැබැයි යතුරක් තියෙනවා. ඒක ස්වර්ගයේ දොරවල් අරින්න. හල්ලෙලූයා. මට ඕනුණා මං ස්වර්ගයේ දොර ඇරලා රත්තරන් ටිකක් ගන්නවා. ඉසුරු පර්ස් එකේ සල්ලි ඉවරයි නම් ස්වාමිනී පර්ස් එකේ සල්ලි ඉවරයි මං දොරටු අරිනවා. ස්වාමිනී ඔබගේ අනුග්‍රහය නිදහස් වෙන්න. ස්වාමිනී මට දැන් මොනවා හරි අලුත් පොසිෂන් එකකට එන්න ඕන. ස්වාමිනී දැන් මම නිදහස් කරනවා ජේසුස් වහන්සේගේ නාමයෙන්. මගේ රැකියාවේ ඊළඟ ඉහළ මට්ටමට මගේ අමංම ඒ ආශිර්වාදයේ අනුග්‍රහය නිදහස් කරනවා. බයිබලයේ කියනවා නුඹ පොළොවේ යමන් නිදහස් කරනකොට ස්වර්ගයේ නිදහස් වෙනවා. ආමේන්. මගේ අත පය කියනවා මෙහෙ බිදෙනවා මෙහෙ රිදෙනවා. ජේසුස් වහන්සේගේ නාමයෙන් මම කියනවා මම සුවයි කියලා. නිදහස් කරනවා සුවය. හalleluya. එතකොට ස්වර්ගයෙන් මොනවද නිදහස් වෙන්නේ? සුවය නිදහස් වෙනවා. ආමේන්. එහෙනම් කියන්න ජේසු ගාවත් යතුරක් තියෙනවා. මං ගාවත් යතුරක් තියෙනවා. ජේසු ගාවත් යතුරක් තියෙනවා. මං ගාවත් යතුරක් තියෙනවා. දෙන්නම ගාව තියෙන වටින යතුරු. ආමේන්. හalleluya. නැද්ද? දෙන්නම ගාව තියෙන වටින යතුරු දෙක. හalleluya. දැන් නිරේ වැහුවා හේදිසියේ ඉන්න උඹලා දෙන්න ඉඳපේ අපි නැගිටමු කියලා ජේසුස් වහන්සේ මලවුන්ගෙන් නැගිටින්න ආවා. සෙනසුරාදා දවස ඉවරයි. early morning ඉරිදා උදේ පාන්දර ඔන්න එනවා. කවුද එන්නේ? දේවදූතයෝ පියාඹල එනවා. කටවහ ගන්න බැස්සු යයි. එන්න දේවදූතයෝ. කළු සුදු දේවදූතයෝ දෙන්නෙක් එන්නේ ආවරෙලා. පියාඹලගෙන් එන්නේ කොහොමද? all right hallelujah. ඇවිල්ලා මොකද කරන්නේ? ඇවිල්ලා මොකද කරන්නේ? ඇවිල්ලා මොකද කරන්නේ කියන්න. ගල පෙරළුවේ නැහැ අයින් කරා උස්සලා තිබ්බා. hallelujah. මොකද කරේ? මොකද කරේ? ගල පෙරළුවා. hallelujah. පාන්දරෙද්දි ගල පෙරලලා ඉවරයි. ඇතුලේ ඉන්නවා. කවුද ඉන්නේ? යේසුස් වහන්සේ. දැන් යේසුස් වහන්සේ පේනවනේ ඉන්නවා. යේසුස් වහන්සේ මොකද කරන්නේ? නැගිටිනවා. ආමේන්. යේසුස් වහන්සේ මලවුන්ගෙන් නැගිට්ට කියන එකේ ස්ථීර සාර්ථකත්වය මේකයි. මේක අල්ලන්න කවුරු හරි? පොතේ මේක අල්ලන්න. මෙන්න මේකයි. යේසුස් වහන්සේ නැගිටලා යේසුස් වහන්සේ දැන් ඔබ ඇඳෙන් නැගිට්ට ගමන් අපි නැගිටින්නේ කොහොමද? කොල්ල නැගිටිමු. මෙහෙම දැම්මා. එච්චර වේගෙන් යන්නේ නැහැ නේද? හිමීට යන්න. ඇහි තියෙන කබ ටික පියදාගත්තා, හොටු ටික පියදාගත්තා. හැබැයි කියන්නේ ජේසුස් වහන්සේ 5000ට කන්න දුන්නේ පිළිවෙලට වාඩි කළා. කී දෙනෙක් එක ඉගෙන ගත්තද මෙතෙන්ට ඇවිල්ලා? කොහොමද කන්න දුන්නේ? පිළිවෙලට වාඩි කළා. ආමේන්. ජේසුස් වහන්සේ වැඩ කරේ පිළිවෙලට. ආමේන්. කිසි දෙයක් මගේ පිළිවෙලට වැඩ කරා. ජේසුස් වහන්සේ නැගිටලා අපේ මම නැගිටින විදිය මං කිව්වේ අනිත් අය නෙවෙයි හොඳේ. මමනේ දන්නේ මං ගැන. මං දන්නවනේ ඉතින් චතු කොයි වෙලාවෙ හරි කාස් කරයි කියලා. අපේ දුවත් එහෙම තමයි නැගිටින්නේ. නැගිට්ට පැම්පස් එක ගැලෙව්වා මෙහෙම කරා අරේට විසික් කරා තඩස් බඩස් ගෑවා ගියා. ජේසුස් වහන්සේ නැගිටලා මට වාඩි වෙන්න බෑ මේක කැඩේ. නැගිටලා මොකද කරේ? රෙද්ද මොකද කරන්නේ? ලස්සනට නැමුවා. ආමේන්. නමල මොකද කරේ? ඒක එක තැනක තිබ්බා. අනිත් රිදි කෑල්ල අනිත් තැන තිබ්බා. ආමේන්. නැගිට්ට හින්දානේ ඒක කරේනේ. හalleluya. මේව බයිබලේ තියෙන හොඳේ. බයිබල් පද ටික ඔක්කොම කියන්නේ මෙතන වෙලාව නැහැ. බයිබලේ කියවන්න ගෙදර කියලා. හරියටම තැන් දෙකේ කකුල පැත්තේ ඔළුව පැත්තේ මොකද්ද තිබ්බේ? අර ඔතපු ජටාව තිබ්බා. ලස්සනට තිබ්බා. කකුල පැත්තේ මොනවද තිබ්බේ? අර බඩ පැත්තේ තිබ්බ පටි ටික ලස්සනට තිබ්බා. වෙලුම තිබ්බා. තියලා මොකද කරේ? දේවදූතයෝ ඇවිල්ලා ගල පෙල්ලුව ගමන් හalleluya. ආමේන්. ලොකු එලියක් ලොකු ආලෝකයක් එතෙන්ට නිදහස් වුණා කියලා තියෙනවා. ආමේන්. කියන්න මගේ ජේසු මරණින් නැගිට්ටා කියලා.
ජේසුස් වහන්සේව නවත්තන් ඉන්න මරණයට බැරි වුණා කියලා දේව වචනේ කියනවා. යේසුස් වහන්සේව නවත්තන් ඉන්න මරණයට යේසුස් වහන්සේව නවත්තන් ඉන්න මලවුන්ට බැරි වුණා. සෙනෙවන්තනි ජේසුස් වහන්සේ මලවුන්ගේ නැගිටිනකොට අර මෙයා මලවුන්ගේ සුභාරයන්චි ආපු මිනිස්සු මොකද කරේ? ස්වර්ගයට ගියා. හාලෙලූයා. මෙන්න මේ දෙන්න අතනින් ගැලවිලා මේ දෙන්න මේ යේසුස් වහන්සේ නැවත නැගිටලා එළියට එනකොට මේ දෙන්න කොහෙටද ගියේ? ස්වර්ගයට ගියා. ඒ මොකටද? අපි ස්වර්ගයට එනකම් නැවතිලා ඉන්නවා දැන් එක තැනකට වෙලා. හාලෙලූයා. ආමේන්. යේසුස් වහන්සේ අතීතයේ මැරිච්ච මිනිස්සුවත් අමතක කරේ නැහැ. වර්තමානයේ එදා යේසුස් වහන්සේගේ හිටපු කාලේ පොළවේ හිටිය මිනිස්සුත් ගැලෙව්වා. අද යේසුස් වහන්සේගේ ගෝලය විදියට අපි දේශනා කරනවා. ඒ තුලින් මිනිස්සුන්ව ගැලවීමට එනවා. ආමේන්. යේසුස් වහන්සේ අතීතයේ මැරිච්ච මිනිස්සුන් අමතක කරෙත් නෑ. ඔවුන්වත් නැගිට්ටෙව්වා. ආමේන්. කොච්චර ආදරණීයද යේසුස් වහන්සේ කෙනෙක්ද. හාලෙලූයා. යේසුස් වහන්සේට තිබ්බනේ මැරිච්ච අය අමතක කළා දාන්න. එහෙම කරේ නෑ. ආමේන්. ආමේන්. හාලෙලූයා. යේසු යහපත්ද නැද්ද? යේසු යහපත්ද නැද්ද? උන්වහන්සේ නැගිටලා එළියට ආවා. එළියට ඇවිල්ලා උන්වහන්සේ ප්‍රකාශ වුණා කියලා තිබෙනවා. කාන්තාවකට ප්‍රකාශ වුණා, ගෝලයන්ට ප්‍රකාශ වුණා, එම්මාවුස් ගෝලයන්ට ප්‍රකාශ වුණා. අද ජීවමානව මේ ස්ථානයේ ඉන්න ඔබට මට ප්‍රකාශ වෙන්නට යනවා. ආමේන්. ආමේන්. හාලෙලූයා. අපි කතා කරන්න බැරි පිළිමයක් නෙවෙයි අදහන්නේ. අපි වැඩ කරන්නේ නැති අත් නෙවෙයි අදහන්නේ. අපි ගැන දන්නේ නැති කෙනෙක්ව නෙවෙයි අදහන්නේ. අපේ වැටෙන හිසකේ පවා ගණන් කරන තැනන් වහන්සේ කෙනෙක් අපි අදහන්නේ. ආමේන්. අපි ගැන බොහෝ සලකන්නා වූ තැනන් වහන්සේ කෙනෙක් අදහන්නේ. හාලෙලූයා. ජේසු අපිට ආදරේ. ආමේන්. ආමේන්. අපි හොඳ අත්පොලසන් නාදයක් දෙමු අපේ කණ්ඩායමට. thank you පුතේ. thank you very much. ඔව් ලොකු දායකත්වයක් දුන්න මං ඉල්ලුවේ බැටළුවෙක් විතරයි. නමුත් ඔවුන් උපරිමයෙන් ඒ දේ සිද්ධ කරලා දුන්නා. බොහොම ස්තුතියි ඒ උදව් කරපු මහන්සි වෙච්ච හැම කෙනෙක්ටම. ඔබ දෙයක් ලබා ගත්තද ඔවුන්ගේ මහන්සිය නිසා? දෙයක් ඉගෙන ගත්තද? ආමේන්. මම විශ්වාස කරනවා ඔය යන වීඩියෝ එක බොහෝ දෙනෙක් දැකලා හරියට යේසුස් වහන්සේව පාස්කු මහසිකුරාදා දුවගෙන යේසුස් වහන්සේ ගාවට කියලා හැමදාම උන්වහන්සේව සීකරන්න. ආමේන්. මං කියනවා මහසිකුරාදාට විතරක් ඒ දවස් තියාගන්න එපා. ඔබේ ජීවිතේ හැමදාම මේ යේසුස් වහන්සේ කළා වූ අමිල මෙහෙය මේ දවස් 4ක් තිස්සේ උන්වහන්සේ තමන්ගේ ශරීරය, තමන්ගේ ආත්මය, තමන්ගේ මනස, තමන්ගේ සියලු දේවල් මේ අලංකාර ජීවිතයක් ඔබට ලබා දෙන පිණිස උන්වහන්සේ කැප කළා. ආමේන්. ආමේන්. බයිබලයේ කියනවා මිනිස්සු උත්සාහ කරාලු යේසුස් වහන්සේව මලවුන්ගෙන් තියලා හිර කරලා දාන්න. හැබැයි දෙවියන් වහන්සේ මලවුන් පරාජය කළා යේසුස් වහන්සේව නැවත නැගිට්ටෙව්වා. ආමේන්. ආමේන්. දැන් උන්වහන්සේ කියන්නේ මොනවද? මේ පොළවේ සියලු බලය කාටද දැන් තියෙන්නේ? මට තියෙන්නේ. හාලෙලූයා. මෙච්චර කල් තිබ්බේ යක්ෂයාට. යක්ෂයාට තිබ්බ බලය මම යක්ෂයාගේ හිස පොඩි කරලා දාලා උගේ යතුරත් අරගෙන දැන් මුළු බලය තියෙන්නේ කාගේ අතේද? මගේ අතේ. නුඹලා ගිහිල්ලා සකල ජාතීන් මොනව කරන්නද කියන්නේ? ගෝලයන් කරන්න. ආමේන්. සකල ජාතීන් ගෝලයන් කරනවා කියන්නේ මේ චර්ච් එකේ ගෝලයෝ හදන විතරක්ම නෙවෙයි. හාලෙලූයා. මොනවද ඔබ කරන්නේ? ව්‍යාපාරවල ගෝලයෝ හදන්න යනවා. හාලෙලූයා. රැකියා ස්ථානවල උන්වහන්සේගේ ගෝලයෝ ඉන්නවා. ආමේන්. බලවන්තයෝ ඉන්නවා. හාලෙලූයා. පුදුම දේවල් කරන මිනිස්සු ඉන්නවා. හාලෙලූයා. යේසුස් වහන්සේගේ බලය ආධිපත්‍යය දැන් කාගාවද තියෙන්නේ? ඒ ස්වර්ගයේ අතුරු කාගාවද තියෙන්නේ? ඔබ ගාව තියෙන්නේ. ආමේන්. ඒ නැවත නැගිට්ටා වූ බලය කරනකොටගෙන ඔබගේ ජීවිතයේ උන්වහන්සේගේ අනුග්‍රහය බහුල ලෙස තිබෙනවා. හාලෙලූයා. තවදුරටත් ඔබ හිත ඉන්න මේ කුරුසිය පාමුල ඔබ ළඟ තිබ්බ පාපය ගැන නම් ඔබ මේ නැවත නැගිටීමේ බලය ගැන දන්නේ නැහැ. මේක ගැන හිත ඉන්න එපා. මේ පව් ටික ගැන හිත ඉන්න එපා. ඒක යේසුස් වහන්සේ දරාගෙන ඉවරයි. දැන් ඔබ නැවත නැගිට්ටා වූ යේසුස් වහන්සේගේ බලයත් එක්ක ගමන් කරන්නට ඕන. හාලෙලූයා. Hallelujah.
යක්ෂයා ඔබව හිර කරලා සෝන්ගේ තබන්න උත්සාහ කරයි. හැබැයි ඔබ ජේසුස් වහන්සේත් එක්ක නැවත නැගිට බව මතක තියාගන්නට ඕන. හාලෙලූයා. ඔබව හිර කරන්න බෑ. ආමේන්. ආමේන්. ඔබ දන්නවද? ජේසුස් වහන්සේ පිළිගත් අයට දෙවෙනි මරණයක් නැහැ. දෙවෙනි මරණයක් කියලා බලපවත්තන්නෙත් නැහැ. හාලෙලූයා. ඇයි? ඔවුන් සදා කාලෙම ජේසු කොච්චර කාලයක් ජීවත් වෙනවද? අපිත් ඒ කාලයක් ජීවත් වෙන්නට යනවා. හාලෙලූයා. 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 ඔව් මේ පොළවේ අපි පස් වෙලා යයි. හැබැයි කවදාවත් ඊට පස්සේ අපි මැරෙන්නේ නැහැ. එලිදරව් පොතේ 20 වෙනි පරිච්ඡේදයේ ගෙදර ගිහිල්ලා බලන්න, හොඳට බලන්න කියවලා. කවදාවත් ඔබ මාව මැරෙන්න යන්නේ නැහැ. ආමේන්. ඒ නිසා මේ తాවකාලික ලෝකයේ ඔබ ඉන්නකම් ඉන්න ජේසුස් වහන්සේ කොහොමද මේ පොළවේ හිටියේ? ඒ වගේ ඉන්න. ආමේන්. උන්වහන්සේ හරිම සරලයි. හරි සරල මිනිහෙක් විදියට මේ පොළවේ ජීවත් වුණා. උන්වහන්සේ බෝට්ටුවේ යද්දි මහන්සි නිසා නිදාගත්තා. උන්වහන්සේට බඩගිනි වුණාම කෑවා. උන්වහන්සේ ගාවට මිනිහෙක්වම උන්වහන්සේ ඌව සුවපත් කරා. උන්වහන්සේගෙන් ප්‍රශ්නයක් ඇහුවම උන්වහන්සේ උත්තරයක් දුන්නා. උන්වහන්සේ හැමෝම පිළිගත්තා. පෞකාර මිනිස්සුත් එක්ක කෑවා, බිව්වා, කතා කරා. ඔවුන්ව ප්‍රතික්ෂේප කරේ නැහැ. හැබැයි උඩගු අහංකාර පරිසියොන්ට ගැහුවා. ඔවුන්ට කිව්වා කියන්න ඕන දේවල් මුණටම කිව්වා. ඒවා කැඩිලා යන්න ඕන කියලා. මොකද දැනුමින්වත් ප්‍රඥාවෙන්වත් හැකියාවෙන්වත් දෙවියන් වහන්සේට නමස්කාර කරන්න බෑ. ආත්මයෙන් හා සැබෑකමෙන් උන්වහන්සේට නමස්කාර කරන්නට ඕන. ආමේන්. ඒ ආත්මයෙන් සැබෑකමෙන් නමස්කාර කරන්න පුළුවන් දෙවියන් වහන්සේගේ අභිමුඛයේ යටත් වෙලා ඉන්න මිනිසයන්ට විතරයි. ඕන් කියනවා නම් බයිබලයේ කියනවා එක මිනිහෙක් දේවමාලිගාවට ගිහිල්ලා කිව්වලු අනේ ස්වාමිනී මම ඔබ වහන්සේ ළඟ ඉන්නවත් වටින්නේ නැති කෙනෙක්. තව මිනිස්සෙක් කිව්වලු මම 10න් කොටස හරියට දෙනවා, මම හරියට මේක කරනවා, මේක විදියට කරනවා, ඒ නිසා මාව පිළිගන්න. අර පව්කාරය වගේ නෙවෙයි, මං හොඳ ජීවිතයක් ගත කරනවා කියලා. බයිබලයේ කියනවා කවුද අහක දැම්මේ? අර හොඳයි කියලා හිතාගෙන හිටපු මිනිස්සයව එළියට දැම්මා. හැබැයි පව්කාර මිනිස්සයව පිළිගත්තා කියලා බයිබලයේ තියෙනවා. ආමේන්. ආමේන්. ඔබට මට තියෙන සුවිශේෂී ජීවිතයක්. හාලෙලූයා. හාලෙලූයා. මේ අනුග්‍රහය විශ්වාස කරන්න. ආමේන්. ආමේන්. කිදෙනට තේරුණාද? හාලෙලූයා. හාලෙලූයා. අපි මේ බලයක් දකින්නට යනවා අද දවසේ. ආමේන්. අපි දැස් වසාගෙන ඉන්න විදියටම කියමු ස්වාමිනී ඔබ වහන්සේගේ නැවත නැගිටීමේ බලය කරනකොටගෙන මම දෙවියන් වහන්සේගේ දරුවෙක් වෙනවා. මම දැන් පියාණන් වහන්සේ මගේ උරුමය ස්වර්ගයෙන් ලබනවා. ස්වර්ගයේ මේ වෙලාවේ යේසුස් වහන්සේ යම්සේ සිටිනවාද ඒ ආකාරයෙන්ම මම මේ පොළවේ ගමන් කරනවා. යේසුස් වහන්සේ සුවයෙන් සිටිනවා. යේසුස් වහන්සේ පොහොසත්ව සිටිනවා. යේසුස් වහන්සේ බලවත්ව සිටිනවා. යේසුස් වහන්සේ අනුග්‍රහයෙන් පූර්ණව සිටිනවා. ඒ ආකාරයෙන්ම මමත් මේ නැවත නැගිටීමේ දවස පටන් ජීවත් වෙන්නට යනවා. යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. 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 මානව අපි නැගිටලා ස්තුති ප්‍රශංසාවක් ගෙනමු. මගේ බලය නොව හැකියාව නොව යේසුගේ කරුණාවයි. මානව මගේ බලය නොව හැකියාව නොව යේසුගේ කරුණාවයි. කරුණාවයි කරුණාව 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 කියමු දැතොසෝලා කරුණාව 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 කරුණාව. සෙනෙවන්තනි මේ වෙලාවේ මම ඔබට ආරාධනා කරනවා. ඔබේ ජීවිතේ දෙවියන් වහන්සේට බාර දීලා කියන්න ස්වාමිනේ මගේ ජීවිතේ පුදුම දේවල් කරන්නට. මගේ ජීවිතේ පුදුම දේවල් කරන්නට. පුදුම ලකුණු කරන්නට. හාස්කම් කරන්නට. අනුග්‍රහය නිදහස් කරන්නට. මම යන තැන මට ජය ගන්නට ඕන. මම අත තබන සියල්ල සඵලවත් වෙන්නට ඕන. ඕ ස්වාමිනේ එහෙම වෙන්නේ නැති බාධාවල් තිබෙනවා නම් දැන් ඒවා කැඩිලා යන්නට යනවා. ඕ ස්වාමිනේ ඔබට ස්තුතියි. අද මාව නිදහස් කරන තැනන් වහන්සේ ඔබයි. බැටළුව මොනවද ගත්තේ?
පාපය ගත්තනේ මට මොනවද හම්බුනේ මොනවද හම්බුනේ ගීතාවලිය 23 අපි ඉරිදා හැමදාම මෙනෙහි කරනවා මම යන තැන මොනවද එන්නේ ආනුග්‍රහය එනවා මම යන තැන මොනවද සඵලත්වය හාලෙලූයා 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 ඒ රජ කෙනෙක්ගේ වස්ත්‍ර උන්වහන්සේ අපිට පළඳවල ඉවරයි ආමේන් උන්වහන්සේ කියනවා ගැලවීමේ වස්ත්‍ර මම නුඹට පළඳවනවා කියලා හාලෙලූයා හාලෙලූයා අද තවදුරටත් අර කළු රෙද්ද ඇඳගෙන නෙවෙයි ඒ පාපය ඇඳගෙන නෙවෙයි මෙන්න ඔබ අනුග්‍රහය ඇතුව ගමන් කරනවා ආමේ ඔබ අනුවේක ගමන් කරනවා හාලෙලූයා හාලෙලූයා මිනිස්සු දකින්නේ ඔබව නෙවෙයි ඔබ තුල තිබෙන උන්වහන්සේගේ අනුග්‍රහය දකින්නට යනවා හාලෙලූයා ඕ ප්‍රියතාවය දකින්නට යනවා ඒ අනුග්‍රහය ඔබ දකින්නට යනවා හාලෙලූයා 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 මේක තමයි ඔබේ ජීවිතය ආමෙන් කළු රෙද්ද පොරව ගන්න එපා ළඟ ඉන්න කෙනාට කියන්න කළු රෙදි පොරවගෙන දුවන්න එපා ජයග්‍රාහී රාජ වස්ත්‍රය පොරඳ ගන්න කියලා හාලෙලූයා සෙනෙවන්තනි මෙහෙම ගමන් කරනකොට අර නිරේ හිටපු යක්කු තුන් දෙනා ඇවිල්ලා ඔය සැරිසරපු අර අහම්බෙන් ඉතුරු වෙච්ච යක්කු සේනාවේ තිතුන් දෙනෙක් ඇවිල්ලා මොකද කරන්නේ මේ ජයග්‍රාහීව ඉන්න කෙනාව මොකද කරන්නේ මෙන්න හිර කරලා මම හාලෙලූයා යකා වැටුණා ආමේන් ආමේන් හාලෙලූයා ආධිපත්‍ය කාටද තියෙන්නේ මේක ඇතුළේ ඉඳලා අයියෝ මට නෑනේ මගේ පස්සරි දෙනවාද චර්ච් යන්න බෑ අයියෝ කනස්සලු වෙන්න එපා ආමේන් යකායේ මොකා ඇවිල්ලා ඔබ ඉර කරන්න ආවත් යන්තරබකරබශන්තරබරයන්තරේ හාලෙලූයා සර්පයාත් පොළඟාත් පයින් පාගන්න සතුරගේ මුල්ලු බලය බැට පාතන්න මම ඔබට බලය දීලා තියෙනවා මේ ජේසු කියනවා මම ඔබට බලය දීලා තියෙනවා හාලෙලූයා බය වෙන්න එපා බය නොවෙන් මේ දෙවිඳුන් මා සමගය බය නොවෙන් කියමු ප්‍රීතියෙන් බය නොවෙමි දෙවිඳුන් මා සමගය බය නොවෙමි කුඩා රැළ ඔබ බය නොවන්න සමිඳුන් සමදාම මගේ සවියයි කුඩා රැළ ඔබ බය නොවන්න සමිඳුන් සැමදාම මගේ සවියයි ජලගැල්ම සේ සතුරක් දෙර බැසයා ශුද්ධාත්මයානන් දජය ඔබයි කියමු ජලගැල්ම සේ සතුරක් බැසයා ශුද්ධාත්මයානන් දජය ඔබයි කියමු බය නොවෙන් කොහැමම බය නොවෙමි දෙවිඳුන් මා සමගය බය නොවෙමි මා වෙනුවෙන් යුද්ධ කරන බය නොවෙමි දෙවිඳුන් මා සමගය බය නොවෙමි මා වෙනුවෙන් යුද්ධ කරන බය නොවෙමි